අයිබෝවන් සියලු දෙනාම ඉතින් ආයිත් ඇවිල්ලා තියෙන ස්පෝර්ට්ස් බ්‍රේක්ඩවුන් එකට. ඉතින් අපි ආරංචි වෙලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම බැටින් පුහුණුකරුවයි දඟපන්දු පුහුණුකරුවෙක් නිව්ලි අපොයින්ටඩ් වෙලා තියෙනවා. මේ ඕවර්සීස් පුහුණුකරු තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ජූලියන් වුඩ් අපි දන්නවා මේ පවර් හිටින් වලට ආවා කන්සල්ටන්ට් කෙනෙක් මේ මාසයක් මං හිතන්නේ මේ ආවා මේ ලංකාවට මේ ක්‍රීඩකයෝන්ට පුහුණු කරන්න මේ පවර් හිටින් ඇබිලිටි එකට සතියක් මං හිතන්නේ. ඊට පස්සේ මං හිතන්නේ බංග්ලාදේශ් ගිහිල්ලා මං හිතන්නේ එයා පිටිකරු පුහුණුකරුවෙක් හිටියා මාසයක් මං හිතන්නේ. ඊට පස්සේ ඒක කරන්ට් ටර්මිනේට් කරලා ඊට පස්සේ දැන් ඔක්ටෝබර් ආරංචි වෙලා තියෙන ජූලියන් වුඩ් මේ පුහුණුකරුවෙක් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට බැටින් පුහුණුකරුවෙක් වෙනවා. මේ ජූලියන් වුඩ් ගැන කතා කරනකොට එයා පංජාබ් කිංස් එක්ක පිටිකරු පුහුණුවෙක් වෙලා තියෙනවා. ඊට පස්සේ ECB එකත් වැඩ කරලා තියෙනවා, කවුන්ටි ටීම්ස් එකත් වැඩ කරලා තියෙනවා. ඉතින් චුට්ටක් එක්ස්පීරියන්ස් එක තියෙනවා යාට. හැබැයි මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපි ලෝකල් කෝචස්ලා ගන්නෙ නැත්තේ? මම දන්නේ ජූලියන් වුඩ් හොඳ පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්. ඒක මම ක්වෙස්චන් කරන්නේ. හැබැයි මං හිතන්නේ තිරණ කණ්ඩම්බේ හොඳ ජොබ් එකක් කරා. මං හිතන්නේ මේ පිටිකරුවන්ට මං හිතන්නේ සාධානයක් කරා. ඉෂ්ට කරා මං හිතන්නේ මේ තිරණ කණ්ඩම්බේ. මම දන්නේ සෝෂල් මීඩියා බලන අපිට පේනවා ඉතින් ඔක්කොම ඉතින් කෑ ගහනවා බයිනවා. මේ මොකක්ද මේ තිරණ කණ්ඩම්බේ කරලා තියෙන්නේ? ටෙස්ට් විතරයි ගහන්න පුළුවන්. අනේ මන් දන්නේ ඉතින් ඒගොල්ලෝ මේ ෆෑන්ස්ලා ඉතින් අපි මං හිතන්නේ ක්‍රිකට් බලලා නැහැ. ඒගොල්ලෝ දන්නේ තිලන කණ්ඩම්බේ කියන්නේ one of the most successful coaches. මං හිතන්නේ මේ රටේ ඉන්න හොඳම පුහුණුකරුවෙක් කියන්නේ තිලන කණ්ඩම්බේ. මගේ මතය නම් තිලන කණ්ඩම්බේ කියන්නේ සුපිරි කෝච් කෙනෙක්. මම හිතන්නේ සනත් ජයසූරියට මේ සක්සෙසර් මම කියන්නේ තිරණ කණ්ඩම්බේ දැම්ම මං කියනවා. මගේ වචන සේව් කරලා රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම මම කියනවා තිරණ කණ්ඩම්බේ කියන්නේ හොඳම කෝච් කෙනෙක්. මේ ඒ අෂුව එකෙම ලංකාවේ පුහුණුකරුවෙක් වේවි, හෙඩ් කෝච් වේවි එක දවසක් ෂුව එකෙම. හැබැයි යා ජෆ්නා කිංස් එකත් එක්ක තුන් පාරක් හෙඩ් කෝච් වෙලා දින්නත් ඉස්සර පෙරේරත් එක්ක එක දිගට තුන් පාරක්. ඉතින් අවාසනාවට තිරණ කණ්ඩම්බේට අයින් වෙනවා. මේ ස්පින් බෝලිංగ్ කෝච් කතා කරනකොට රෙනේ ෆර්නෑන්ඩෙස් ගැන කතා කරනකොට එයා දඟපන්දු කෝච් තමයි අරගෙන තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ. පියාල් විජේතුංගව මේ අයින් කළා යාව පත්තු කළා තියෙනවා මේ ටීම් එකට. මේ මං කියන්නේ ඒක හොඳ අපොයින්ට්මන්ට් එකක්. මං හිතන්නේ අපිට හොඳ දඟපන්දුවන් ඉන්නවා අපේ රෑන්ක් එකේ. රංගන හේරත්, මුත්තයියා මුලිදරන්, අජන්ත මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෝ ඉන්නවා දඟපන්දු කෝච් වෙන්න තිබ්බා. අජන්ත මෙන්ඩිස් කොහමත් සිලෙක්ටර් කෙනෙක් ඉන්නේ. සිලෙක්ටර්ස් දැන්ට ඉතින් එයාව ගන්න බෑ. හැබැයි අපිට රංගන හේරත් වගේ ක්‍රීඩකෙක් ඉන්නකොට, කෝච් කරන පුහුණුකරුවෙක් ඉන්නකොට, එයා බංග්ලාදේශ් ගිහිල්ලා පුහුණුකරු කරනවා, නවසීලන්තේ ගිහිල්ලා පුහුණුකරු වෙනවා. මම දන්නේ ඇයි SLC එයාව අප්‍රෝච් කරන්නේ නැත්තේ. මට නම් තේරෙන්නම නැහැ. අපි මේ පිටරට කට්ටියව ගන්නවා, මේ රෙනේ ෆර්නෑන්ඩෙස් වගේ කෙනෙක්. මම දන්නේ මං යා බයෝමෙකැනික්ස් ගැන ගොඩක් දන්න එක්කෙනෙක්. ඉතින් ඒක චුට්ටක් ඇඩ්වාන්ටේජ් එකක්. යා ඒවත් ඒ සයන්ස් පැත්තේ දන්නවා. මේ බෝලිං පැත්තේ මම හිතනවා ඒක උදව් වේවි කියලා. දැන් වනිදු හසරංග වගේ ක්‍රීඩකයන්, මදුන්දු හසරංග, තීක්ෂණ, එහෙම කට්ටියට චුට්ටක් වැදගත් වේවි. මමත් හිතනවා එක වෙලාවට මං හිතන්නේ මැච් එක්ස්පීරියන්ස් එකත් වැදගත්. ඉතින් ඒ පැත්ත බලනකොට එයාට එච්චර ඒක පැත්ත නෑ. හැබැයි බෝලින් පැත්ත මං කියන්නේ බයෝමෙට්‍රික්ස් මෙකැනික්ස් පැත්තයි, පන්දු යවන්නයි, ඒ අංශ පැත්තේ යාට ඒකත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක මට මික්ස් ඔපිනියන් එකක් තියෙනවා. because මට තේරෙන විදියට සනත් ජයසූරියට චුට්ටක් කන්ට්‍රෝල් එකක් ඕන. මං හිතන්නේ මගේ අදහස නම් සනත් ජයසූරිය කියන්නේ all rounder කෙනෙක්. හරිද?
එයා දඟපන්දුත් කරන්න පුළුවන්. එයා ස්පිනර් දන්නවා. ඒ පැත්තේ දන්නවා. එයා හෙඩ් කෝච් වුණාට. ඉතින් මට තේරෙන විදියට සනත් ජයසූරිය චුට්ටක් ටැක්ටිකල් අප්‍රෝච් එකයි සයන්ස් පැත්ත චුට්ටයි ඒ පැත්තට චුට්ටක් කොන්සන්ට්‍රේට් කළා. ඒක සනත් ජයසූරිය කියන්නේ එයා ඔක්කොම දන්නවා. all round ability හෙඩ් කෝච් වෙලත් එයා all rounder නේ තේරෙනවද? ඉතින් ස්පිනර්ස්ලටත් එයාට එයා දන්නවා. එයාගේ නොලෙජ් තියෙන සනත් ජයසූරිය කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්. ඉතින් ස්පින් දඟපන්දු එයා one of the best spinners මං කියන්නේ සනත් ජයසූරිය කියන්නේ. එයා 300 විකට් 300ක් ගන්න ODI ලේසි නෑනේ කට්ටිය. විකට් 300ක් ගන්න ඉතින් ලේසි නෑ. ඉතින් මම කියන්නේ මේක චුට්ටක් ටැක්ටිකල් මූව් එකක් මං හිතන්නේ මට පේන විදියට. ඔයි ඒක වැඩ කරන්න පුළුවන්. මේක මේ ජූලියන් වුඩ් කියන්නේ මගේ අදහස නම් පංජාබ් කිංස් වැඩ කරා නම් කවුන්ටි ක්‍රිකට් වැඩ කරා නම් කවුන්ටි ටීම්ස් එක්කයි ඉංග්ලන්ඩ් ක්‍රිකට් එකත් වැඩ කරා නම් බංග්ලාදේශ එක්කත් වැඩ කරා නම් මම පවර් හිටින් එක තමයි අපේ මිසින් නම් ශ්‍රී ලංකා කණ්ඩායම මම ක්වෙස්චන් කරන්නේ මේ මූව් එක මම කියන්නේ could be a good move, it could be a good move, a tactical move but a good move මම හිතන්නේ මගේ අදහස කියන්නේ. and Rene Fernandez කිව්වම එයා බයෝමෙකැනික්ස් දන්නවනේ especially තීක්ෂණට ගොඩක් ප්‍රශ්න තියෙනවා අර බෝලිං ඇක්ෂන් එකත් එක්ක. ඔය එයාගේ ෆෝම් එකත් චුට්ටක් මදි දැන්. ඉතින් එයා වගේ ක්‍රීඩකයෙක්ට රෙනේ ෆර්නැන්ඩෙස් කියන්නේ වටිනවා. ඒ මේ පුහුණුකරුවෙක්. එහෙම පුහුණුකරුවෙක්. ඔය හසරන් කොහොම සනත් ජයසූරිය ඉන්නවා ස්පිනර්ස්ලට උදව් කරන්න දඟපන්දුවන්ට උදව් කරන්නයි. අපිට තවත් ෆාස්ට් බෝලිං කෝච් කොහොමත් ඉන්නවා. ඉතින් මම ඉතින් ඒක ක්වෙස්චන් කරන්නේ නැහැ. දැන්ට ජෙහාන් මුබාරක් ඉන්නවා ඇනලිටික්ස් කරන එකේ මේ ඇනලිටික්ස් උයි. ඉතින් මම ක්වෙස්චන් කරන්නේ මේ මූව්ස් එක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපේ ෆස්ට් අසයින්මන්ට් මම හිතන්නේ පාකිස්තාන් and ඇෆ්ගනිස්තාන් ගහනවා ට්‍රයි සීරීස් එකක් එන මාසේ පාකිස්තාන් වල. ඊට පස්සේ අපි ඉංගලන්තෙත් එක්ක ගහනවා ජනවාරි මම හිතන්නේ 3 ODIs 3 2020 ඊට පස්සේ 2020 World Cup එකක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු ඉතින් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙවිද කියලා පවර් හිටින් ඇබිලිටි එකට ශ්‍රී ලංකා කණ්ඩායමට උයි සනත් මේ අපි ඉතින් සුබ පතනවා. ඉතින් මේ ටීම් එකට මොකද්ද වෙන්නේ කියලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ මාස 6 මේ මාස 4ට මේ 2020 World Cup එක ඉස්සෙල්ලා. ඉතින් so please to subscribe the sports breakdown, like, comment and share. ඉතින් ආයෙත් අපි හම්බ වෙමු තව වීඩියෝ එකක් එක්ක. And see you, thank you guys and see you.